සුබ දවසක්. අද ඔයාලට බිම්මල් වගාව ගැන කියලා දෙන්න යන්නේ. සාර්ථක බිම්මල් අස්වැන්නක් කොහොමද ගන්න කියලා. ගොඩක් කට්ටියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වගා මල්ලකින් උපරිම ගන්නේ. සමහර කට්ටිය මම අද කතා කරන්නේ සැහැල්ලු ලීකුඩු ගැන. සැහැල්ලු ලීකුඩු වලින් ගොඩක් කට්ටිය උපරිම අස්වැන්න කියලා ගන්නේ එක වගා මල්ලකින් මාස 2කමාරක් 3ක් අතර ග්‍රෑම් උපරිම 200. නැත්නම් ග්‍රෑම් 150යි. සමහර කට්ටියට ග්‍රෑම් 150 ගන්න බැරි වෙන අවස්ථාවලුත් තියෙනවා. සමහර අය නම් ග්‍රෑම් 250ක් ගන්න ඉන්නවා. නමුත් හොඳම අස්වැන්න තමයි ග්‍රෑම් 350. රබර් ලීකුඩු වලින් නම් ග්‍රෑම් 450 500 එනවා. තමන්ගේ අත්දැකීමුත් එක්ක මිශ්‍රණය වෙනස් කරගෙන හදන කට්ටියට රබර් ලීකුඩු වලින් සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ට ආසන්න වගා මල්ලකින් ප්‍රමාණයක් එනවා. හැබැයි ඊට වඩා නම් එන්නේ නැහැ. ගොඩක් කට්ටිය කිලෝ එකක් කඩනවා කියලා කියනවා. ඒව නම් බොරු කතා. ඒ ගොඩක් අයගේ මිත්‍යා මතයක් තමයි කිලෝ එකක් කඩනවා. නැත්නම් ග්‍රෑම් 500ක් මාසෙන් කඩනවා. ඒවා බොරු කතා. සාමාන්‍යයෙන් හොඳම අස්වැන්න තියෙන්නේ සැහැල්ලු ලීකුඩු නම් ග්‍රෑම් 350 කැඩෙනවා මාස 2කමාරක් 3ක් අතර. රබර් ලීකුඩු නම් ඒත් ග්‍රෑම් 350ත් 500ත් අතර කැඩෙනවා. රබර් ලීකුඩු වල ග්‍රෑම් 350ත් 400ත් අතර කැඩෙනවා. නමුත් ඊට වඩා ගන්නවා ඔයාලා අමතර පෝෂක සහ රයිස් පොලිෂ් කියන මාධ්‍ය වැඩිපුර එකතු කරගත්තාම රබර් ලීකුඩු වලට වැඩිපුර දාපුවාම ඒක ඊට වඩා කැඩෙනවා. එතකොට ඒකයි මම කිව්වේ ග්‍රෑම් 500ක් විතර ආසන්නව මාස 3 වෙද්දි කැඩෙන්න ඉඩ තියෙනවා. සැහැල්ලු ලීකුඩු වලින් ඔයාලට සාමාන්‍යයෙන් හොඳ අස්වැන්නක් ගන්න ඕන නම් අමතර පෝෂක සහ රයිස් පොලිෂ් කියන දේ. ගොඩක් කට්ටිය රයිස් පොලිෂ් කියන්නේ කැකුළු නියුඩු, රතු කැකුළු නියුඩු හෝ සුදු කැකුළු නියුඩු එක ප්‍රමාණවල් වැඩිපුර ගන්න. සාමාන්‍යයෙන් මම ඔයාලට මිශ්‍රණය කියලා දෙන්නම්. ලීකුඩු කිලෝ 15කට රයිස් පොලිෂ් නැත්නම් සුදු කැකුළු හෝ රතු කැකුළු. ඔයාලා රතු කැකුළු ගන්නවා නම් කිලෝ එකයි ග්‍රෑම් 750ක් හොඳයි. නැත්නම් කිලෝ එකයි ග්‍රෑම් 500ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. සුදු කැකුළු එක ගන්නවා නම් කිලෝ එකයි ග්‍රෑම් 750ට වැඩිපුර දාන්න ඕනේ. ගොඩක් කට්ටිය තඹපු කැකුළු කියන්නේ තඹපු නියුඩු එකක් ගන්නවා. සාමාන්‍යයෙන් තඹපු නියුඩු එකේ පෝෂණ ගතිය අඩුයි. එහෙම වුණාම මලේ තියෙන ශක්තිමත් ගතිය නැත්නම් මලේ බර ගතිය අඩුයි ගොඩක්ම. ඒ නිසා ඔයාලා තඹපු කුඩු එක ගන්නවා නම් රයිස් පොලිෂ් නැත්නම් තඹපු කුඩු එක කිලෝ 2ක් ලීකුඩු කිලෝ 15කට තමයි ඒ තඹපු කුඩු එක දාන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටියගේ මතයක් තියෙනවා කැකුළු නියුඩුම ඕනේ නැත්නම් රතු කැකුළු නියුඩුම ඕනේ කියලා. එහෙම රතු කැකුළු නියුඩුවත් සුදු කැකුළු නියුඩුවකවත් අවශ්‍ය වෙන්නේ නැහැ. තඹපු හාල් නැත්නම් ඔයාලා ගොඩක් කට්ටියගෙන් තඹපු හාල්නේ. ඒ තඹපු හාල් නියුඩු එක කිලෝ 2ක් දාන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට තඹපු වැඩිපුර දාන්නේ තඹපු හාල් එකේ අර කැකුළු එකේ තරම් තියෙන පෝෂණ ගතිය නැති නිසා. ඉතින් ගොඩක් කට්ටියගේ මතයක් තියෙනවා තඹපු එක දාපුවම වැඩක් නැහැ කියලා. නෑ වැඩක් නැත්තේ නැහැ, වැඩක් තියෙනවා. ඒ ප්‍රමාණය වැඩි කරලා දාන්න ඕනේ. මොකද කැකුළු කුඩු එක මං කුරුණෑගල එතකොට ඉබ්බාගමුවේ කුරුණෑගල මේ පැත්තේ සාමාන්‍යයෙන් කැකුළු යනවා රුපියල් 190ට. සමහරවිට 150ට වෙන අවස්ථාවලුත් තියෙනවා. ගොඩක් වැඩිපුර ගන්නවා නම් අපිට රුපියල් 90ට වගේ හම් වෙනවා කැකුළු එක. නමුත් තඹපු එක අපිට රුපියල් 45ට හම් වෙන්නේ තොග වගේ ලොකු ප්‍රමාණයක් ගද්දි. නැත්නම් සාමාන්‍ය රුපියල් 75ටත් හම් වෙනවා තඹපු එක පොඩ්ඩක් ගද්දි. රුපියල් 45 කියන ලාභ නිසා අපි කරන්නේ වැඩිපුර තඹපු කුඩු එක ගන්න එක. එතකොට ඔයාලට අමතර පෝෂක ගොඩක් කට්ටිය අමතර පෝෂක වලට සමපෝෂක පැකට් එක දානවා. කොහෙත්ම සම්පෝෂක පැකට් එකක් දාන්න යන්න එපා. සම්පෝෂක පැකට් එක අපි දන්නේ නැහැ මොනවද දාලා හදන්නේ කියලා. සමහරවිට මොන හරි කිමිකල් එකක් වුණත් සම්පෝෂක පැකට් එකට දාන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ මොනවද සම්පෝෂක පැකට් එකට දාන්නේ කියලා. මම සම්පෝෂක පැකට් එක 100% දාන්නේ කියලා කියනවා. නමුත් කල් තියාගන්න ද්‍රව්‍යයක් හරි මොන හරි දානවා ඇති. මම දන්නේ නැහැ ඒ ගැන. ඉතින් ඒ නිසා තමයි ගොඩක් කට්ටිය සම්පෝෂක දාන කට්ටියගේ මල්ලේ බර එන්නේ නැහැ. එක එක ලෙඩ රෝග වලට ඉක්මනින් මේ වෙනවා සම්පෝෂක පැකට් එක දාන කට්ටිය. ඒ හින්දා සම්පෝෂක පැකට් එක දාන්න එපා. PLE දෙකේ ඕනෑම ධාන්‍ය වර්ගයක් දාන්න. සමහර කට්ටිය පරිප්පු දානවා. පරිප්පුවට කුරු කරලා දානවා. ඒක වුණත් ප්‍රශ්නයක් නෑ. මොකද පරිප්පු වල තියෙන්නේ ධාන්‍යෙම තියෙන ධාන්‍ය වල තියෙන සංඝටකමයි. ඉතින් කැකුළු කුඩු නැත්නම් කැකුළු හාල් එක කුඩු කරලා දාන්න පුළුවන්, කඩලා දාන්න පුළුවන්, මුං ඇට, කව්පි, ඒ වගේ
තව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මුං ඇට එතකොට තවත් ධාන්‍ය වර්ග ඔයාලා ඔය පාවිච්චි කරන සමහර කට්ටිය මේ පුරක්කම් පිටි ඒවත් පාවිච්චි කරනවා. පුරක්කම් පිටි දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් ධාන්‍යම જાතියක්. ධාන්‍ය කියන જાතියේ පියලි දෙකේ ඕනම ධාන්‍ය જાතියක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මල් වල පෝෂණ ගතිය සහ මලේ බර වැඩි වෙනවා. ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. අඩුම ගානේ ගොඩක් කට්ටියන්ගේ සැහැල්ලු ලිකුඩු වලින් බර අඩු වෙනවා මල් වල. ඒ නිසා සැහැල්ලු ලිකුඩු වල මම මේ කිව්ව විදිහට කරොත් පෝෂක දාලා සාමාන්‍යයෙන් පළවෙනි මල් පොකුර ග්‍රෑම් 150 පයින්නවා. දෙවෙනි මල් පොකුර ග්‍රෑම් 130. තුන්වෙනි මල් පොකුර ග්‍රෑම් 100. ඔය විදිහට මල් පොකුර වල 100ට වඩා අඩුවෙන් එන්නේ නැතිව එක දිගටම ග්‍රෑම් 100 මල් පොකුරු ගන්න පුළුවන්. ඔයාලට අස්වැන්න සාමාන්‍යයෙන් ග්‍රෑම් 350 අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඔයාලා ඊට වඩා කල් තියාගන්න නම් මාස 3මාට වඩා වැඩියෙන් ඔයාලට ඊට වඩා යම් තාක් දුරට පොඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් කමෙන්ට් දාගෙන යන්න. ඔයාලට තියෙන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කමෙන්ට් වලට මම වීඩියෝ වලින් රිප්ලයි දානවා.